ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේ කෙනෙක් වූ බදුරලිය චන්දිම ස්ථවිරයෝ අවුරුද්දකට සැරයක් සිරිපා හිමේ ඉඳලා පැමිණිලා වැඩවාසය කරපු සීමාව තමයි මේ තියෙන්නේ. ඉතින් මෙහිට ආවට පස්සේ උන්වහන්සේට මේ ගම්වැසියෝ කරකැත්තක් නෙමෙයි අතන කැත්තක් ලොකු කපලා දෙනවා. කටු කිතුල් කපා ගන්නට ආහාරය පිණිස පඬු පොවලා දෙනවා සිවුරු. උන්වහන්සේ භාවනා කරපු භාවනා ආසනයේ ඒ සති දෙක තුනට සක්මන් මළුව උන්වහන්සේ වැඩ හිටපු සීමාව. ඉතින් මේ විහාරස්ථානය තියෙන්නේ කුරුවිටින් එරත්න පාරේ හැරිලා මද දුරක් යනකොට